ඉතින් ඔයාලා අදත් පිළිගන්නවා මගේ SLD Tech YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලට e-money වීඩියෝ ගන්න මේ. ඉතින් ඔයාලගේ Android phone එකේ එන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් Android phone තියෙන කට්ටිය මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද මට පෞද්ගලිකව ආපු ප්‍රශ්නයක් තමයි මම ඔයාලට අද මේ අරන් ආවේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ Android phone එකේ Google File Manager කියන එකට. ඇවිල්ලා ඒක මම මගේ internal storage එක select කළා. ඉතින් ඔයාලට ආවා මේ වගේ තැනකට තාම බලන්න එන්නේ. ඔයාලා හදලා තියෙන document ඔක්කොම මෙතන පෙන්නනවා. ඉතින් මම දැන් මෙතන මේ Android කියන එකට ගිහිල්ලා මෙතන මේ data කියන එක select කරන් පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන මොකුත් අපිට පෙන්නන්නේ නැහැ. blank එකක් පෙන්නන්නේ මේ file manager එකේ. ඉතින් අපිට මේ system එකේ මේ data කියන file එක අපිට access නැති වෙලා තියෙනවා. ඉතින් Android version 11 වලින් විතර තමයි මේක මේ විදිහට වෙලා තියෙන්නේ. ඉතින් දැන් මල්ලගේ තියෙනවා මේ වගේ තමයි මේ ඔයාලා දන්නවා ඇති මේ app එක. ඉතින් මේකත් නිකන් file manager එකක් වගේ තමයි. මේක extract කරන්න හැකි. ඒ වගේ වැඩ ගැලි ගොඩක් තියෙන නිසා මේකත් හොඳයි. ඉතින් මේකේ වුණත් මේ Android කියන එකට ගිහිල්ලා මේ data වලට ගියන් අපිට මේ file ටික පෙන්නුවට ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට අපිට file ටික පෙන්නනවා. ඉතින් Google File Manager එකේ අපිට data වලට ගියාට පස්සේ මුකුත් පෙන්වන්නේ නැහැ. හැබැයි අර app එකේ පෙන්වනවා අපිට. ඉතින් ඇත්තටම මම Telegram එකේ ওই සාමාන්‍යයෙන් ওই animation video එහෙම download කරාට පස්සේ friends මට ඒවා සමහර වෙලාවලට access නැති වුණා. ඉතින් මම Telegram එකට ගිහිල්ලා තමයි මෙතනින් ගන්න ඕනි. ඉතින් එහෙම ගන්න විදිහක් නැහැ. මොකද මට මේ Android 11 වලින් උඩගායට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති මොනවත් පෙන්වන්නේ නැහැ අපේ Telegram එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට මොකකවත් මෙතන ෆයිල් ඇක්සස් දෙන්නේ නැහැ friends. ඉතින් පේනවා ඇති ඔයාලට Chrome එක මොනවත් අපිට ඇක්සස් දෙන්නේ නැහැ. ඉතින් අද මම ගෙනාවේ මේකට මේ ප්‍රශ්නෙට විසඳුමක් තමයි. ඉතින් ඔයාලට පුළුවන් යන්න ඔයාලගේ phone එකේ setting app එකට. ගිහින් ඉවරලා මෙතන මේ apps කියන්නේ මෙන්න මේකට යන්න. ගිහිල්ලා මෙතන මේ see all app කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලා search කරගන්න file manager කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ phone එකේ දැන් file manager තුනක් තියෙනවා. ඉතින් මේ file manager එකයි මේකයි. ඉතින් අර ZH කියන app එකත් ඒකත් file manager එකක් තමයි friend. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන ඊට පස්සේ මේකයි මගේ අනිත් file manager එක. ඉතින් මම මේක storage select කරනවා. ගිහිල්ලා මෙතන Android කියන එකට ගිහිල්ලා මෙතන data කියන එක ඒකෙත් මුකුත් දෙන්නේ නැහැ friends. මට access දෙන්නේ නැහැ ඒකට. ඉතින් දැන් මම setting වලට ගිහිල්ලා අර එහෙම search කරාන් පස්සේ ඔයාලට එනවා friends. ඩයින් friends file මේ වගේ app තුනක් එනවා. දැන් මේ app එක මේකත් file manager එකක්. ඉතින් මේක file කියලා තියෙන්නේ මේක phone එකටම එන එකක්. ඉතින් ඔයාලා සමහර වෙලාවලට මේක app screen එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා ඒක app screen එක කොහොමද පෙන්වන්නේ නැහැ friends. ඉතින් ඔයාලට පුළුවන් ඒක සමහර phone වල නම් පෙන්වනවා. ඉතින් ඒ file manager එකෙන් අපිට අර data වලට access එක ගන්න හැකි. ඉතින් මම යනවා friends මගේ මෙන්න මේ file manager එකට. මේකට සමහර අයගේ phone වලට එනවා. සාමාන්‍ය හැම phone එකකටම වගේ එනවා. මේකට ගිහිල්ලා මම මෙතන data කියන එක දුන්නාම මෙතන open කියලා එකක් කරනෝනේ. අන්න ඒක දෙන්න. හරි friends. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපේ ආයෙ අර විදිහටම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේකේ Android වලට ගිහිල්ලා මෙතන මම යනවා Android වලට. හරි friends, ඉතින් Android වලට ගිහිල්ලා මෙතන මේ data කියන එක මම select කරනවා. ඔන්න friends, ඉතින් data කියන එක select කරා. ඔයාලට පේනවා ඉතින් තියෙනවා අර වගේම තමයි අනිත් ඒ වගේම තමයි මේ file manager එක. ඉතින් දැන් මම මෙතන යනවා මේ Telegram කියන එකට. ඉතින් මම මේක open කරගන්නවා. ඉතින් ඔන්න friends ඔයාලට පේනවා ඉතින් දැන් මට මේකේ Telegram වල file වලට access දීලා තියෙන්නේ. මේ ඕන file එකක් මට බලා ගන්න හැකි. මම download කරන images, videos, document
audio stories ඕන එක අපිට බලා ගන්න පුළුවන් friends. ඉතින් Android 11 වලින් උඩ කට්ටියට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ open වෙලා තියෙන අර file manager එක මේ තියෙන්නේ. friends ඒ file manager එක තමයි මේ open වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේකෙන් ඒක open access කරගන්න හැකි. හැබැයි මට මේ වැන්නම් එකක ඒක access කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලට පේන ඇති මේ Telegram වලට ගියාම මොකක්වත් නැහැ. එතන blank එකක් තමයි පෙන්නන්නේ. මුකුත් නැහැ කියලා. ඉතින් මේ අපිට මුකුත් මෙතන කරන්න බෑ. ඉතින් අන්නේ ප්‍රශ්නේ ගැන තමයි friends අද මම ඉතින් කතා කරේ ඔයාලත් එක්ක. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලත් දැන් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට ඉගෙන ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් friends ඉතින් අදට ගිහින් එන්න.